අයිබෝන් ආදරණීය පුතේ 2027 තාක්ෂණ විද්‍යාවේ නවපන්ති ආරම්භයට ගම්පහ සිසිප් ආයතනයේ සූදානම්. මම ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව උගන්වන සුසන්ත හේරත්. මේ මම තාක්ෂණ විද්‍යාව සඳහා විද්‍යාව උගන්වන සේතිය විශ්වමිත්. හරි සර්. මෙච්චර ගුරුවරු ගම්පහ නගරේ ඉන්නකොට ඉංජිනේරු තාක්ෂණ වේදී ඉගෙන ගන්න දරුවෙක්යි සර්වම තෝරගන්න ඕනේ. ඇත්තටම සේතිය මම තෝරගන්න ඕනේ ප්‍රධාන හේතුව තමයි ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව සඳහා අධ්‍යාපන වේදී උපාධියක් තියෙන කොළඹ ගම්පහ ටියුෂන් කරන ගුරුවරුන්ගෙන් එකම ගුරුවරයා මම වීම. හරි. එතකොට සර්ගෙන් මේ විෂය ඉගෙන ගන්නකොට සර්ගෙන් දරුවන්ට ලැබෙන දේවල් මොනවද? ඇත්තරම සේතිය මේ පිටිපස්සේ බැක්ග්‍රවුන්ඩ් එක වාට පේනවා. මම වාට පෙන්නන්න. මේ වගේ සංකීර්ණ විෂයක් ගැන කතා කරද්දී මෙන්න මේ වගේ කොටස් අපිට සමීපයට ගෙනල්ලා දරුවට එන්ජින් එක ළඟට ගෙනල්ලා වගේ අපිට පෙන්වන්න පුළුවන්. ඔයාලට පේනවා මේ අවස්ථාව. ඉතින් මේ වගේ තාක්ෂණික ප්‍රයෝගات එක තමයි අපේ සාමාන්‍ය පන්ති කාමරේ හැදිලා තියෙන්නේ. එතකොට අපිට නිතරම ක්ෂණිකව එන්ජින් එක ගලවන්න හයි කරනවා වගේ දේවල් මෙහෙම කරලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒක තමයි අපේ පන්තියේ තියෙන තාක්ෂණික භාවිතයත් එක්ක තියෙන විශේෂත්වය. ඒ කියන්නේ දැන් හැමතිස්සෙම ළමයා මජං ගාගෙනම දඟලන්න ඕනේ නැහැ. ළමයාට ඕන හැම අවස්ථාවකම මේ තාක්ෂණය භාවිතා කරලා මේ කරුණු පෙන්වන්න පුළුවන් හැකියාව හම්බෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් මට කියන්නකෝ ඔයා කොහොමද තාක්ෂණය දේ උගන්වන්නේ කියලා? හරි. ඇත්තටම මේ විෂය ඉගෙනගෙන රජයේ විශ්වවිද්‍යාලයක් ඇතුළත මේ විෂය තවදුරටත් ගැඹුරින් හදාarලා තියෙන එක මම හිතනවා ලොකුම සුදුසුකමක් වෙනවා දරුවෙකුට දෙයක් තේරෙන්න කියලා දෙන්න. ඉතින් ඒ වගේම සර් දැන් බෑග්ග්‍රවුන්ඩ් එකේ පේනවා අපි ශාක පත්‍රයක් ගත්තත් ඒ ශාක පත්‍රය බෝඩ් එකක ඇඳලා අපි උගන්නපු යල් පැනපු ගිය කාලේ දැන් ඉවරයි. ඇත්තටම ළමයෙකුට හොඳටම තේරෙන්න මොලේට කාවදින්න අපිට මේ තාක්ෂණය භාවිතා කරලා උගන්වන්න පුළුවන් හැකියාව දැන් හම්බෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සංකීර්ණ කාරණා ඔයා මෙහෙම ලස්සනට පන්ති අරන් ආවහම මට හිතෙනවා තාක්ෂණ විද්‍යාවේ අමාරු විෂයක්. ගම්පහ ඔයා වගේ දක්ෂයෙක් මෙහෙම ලස්සනට හරි අපූර්වවට ළමයින් ඉස්සරහට ගෙනාපුවාම මේ වගේ සංකීර්ණ විෂයක් ඔයාට ගම්පහම හෙට අනිදා අල්ලගන්න පුළුවන් වෙයි. තාක්ෂණ විද්‍යාවේ ධාරාවේ බලකොටුව මං හිතනවා ඔයා නිර්මාණය කරයි කියලා. හරි. එහෙනම් ඉතින් ඔයා වරද්දන්නේ නැතුව එන්න ඕන එකම තැන මොකද්ද? එහෙනම් අපි මාර්තු 29 වෙනිදා ගම්පහ සිසිප් අධ්‍යාපන ආයතනයේදී ඔයාලා හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු 29 උදේ 8ට. අපි දෙන්නත් එක්ක තව අපේ තාක්ෂණ විද්‍යාවේ ගුරුවරු ඔයාලව හම්බෙන්න බලාගෙන ඉන්නවා. එහෙනම් අපි 29 වෙනිදා හම්බ වෙමු. හැමෝටම ජය වේවා.